අංකල් ඉස්සරහා පොලිසිය ඉන්නවනේ. ඉතින් කියන්නේ ඔයාට හෙල්මට් දැනේ. අවුලක් නෑ ඔයා යන්කෝ මම බලා ගන්නම්කෝ. උනවද ඔයා බලා ගන්න? ඔයාට හෙල්මට් නැති වුණාම පටන් ලියන්න. ඒ නැවැත්තුවොත් නේ මං ඔයාට කවර් වෙලා යන්නම්. බැරි වෙලාවක් නෑ ඇත්තුවොත් පිටිපස්සේ කවුරුත් නෑ වගේ ඔයා හැසිරෙන්න. ඉතුරු ටික මම බලා ගන්නම්. මොනවද ඔයා බලාගන්නේ? අදිස්සියවත් දඩයක් එහෙම ගැහුවොත් ඔන්න ඔයා තමයි ගෙවන්න ඕනේ. හරි යන්කෝ. මාත්‍ර කොහෙද මේ හෙල්මට් උත් නැතුව යන්නේ? හෙල්මට් නෑ. කාටද හෙල්මට් නැත්තේ? මේ තියෙන්නේ. තමුන්ට හෙල්මට් තිබ්බට ඔය පිටිපස්සේ ඉන්න එක්කෙනාට හෙල්මට් නැහැනේ. පිටිපස්සේ කොහොමකෙක්වත් නෑ. මොකෝ නැත්තේ? ඔය ඉන්නේ නිකන් ස්විච් ඔෆ් කරලා දාලා වගේ වයසක ලොක්ක කෙනෙක්. කෝ මට පේන්නේ ඈ? මේ රාලහාමි මිනිස්සුන්ට ඉන්න හොඳ තැනක් නෙමෙයි මේක. කනත්තක් ඉස්සරහා ඉන්නේ. ඒකනේ ඔය ආතපූත පේන්නේ. මන්නම් කියන්නේ දැම්මම ගෙදර ගිහිල්ලා කහ වතුරෙන් නාලා පිරිත් ටිකක් කාලා නිදා ගන්න. මේ පොඩ්ඩක් ඉන්න. එතකොට දැන් තමුන් කියන්නේ ඔය තමුන්ගේ පිටිපස්සේ ඉන්නේ හොල්මනක් කියලාද? වෙන්න ඇති ඉතින්. මට රංගුවා පේන්නෙත් නෑ. මං ඔයාට බයත් නෑ. අයිසේ අපිට වඩා හොල්මන් කොහෙන්ද උයි මේ කනත්තේ? ඈ දැන් අපිත් සෑහෙන කාලයක් තිස්සේ මේකේ ඉන්නවනේ. නේ බං. අපි මෙහෙම හොල්මනක් දැකලා නෑනේ. මට උඩු. ජුවල වේ අපිට මේ ඇත්ත හොල්මන්. මට සිරියා. වරු. අද දවසේ දීපු සුපිරිම පනිෂ්මන්ට් එක තමයි සර් ඒක හොඳේ. ලොකු සරුත් දෙවියන්ට මාර විරුනේ කරන්නේ. උගිරි ඇත්තටම කියලා හොඳේ. හිතන්න දෙයක් නැහැ. සර් කිව්වේ ඇත්ත තමයි. දෙන්නේ පාර පොඩි සරුත් තීලු කරනවා. නයිස්. අපි දෙන්න දවසක් මෙතන ඩියුටි කර ඉඳෙද්දි හොඳටම බීපු ටිපර් කාර්යයක් ඇවිල්ලා අර තේ කඩෙත් යට කරගෙන තේ කඩේ අක්කත් යට කරගෙන අපි දෙන්නවත් යට කරගෙන යන්නේ. එදා ඉඳන් අපි දෙන්න දිගටම මෙතන ඩියුටි. යන්නේ සර් මැරිලාද ඉන්නේ. එතකොට අර මේ